ඉතින් guys පොඩ්ඩක් හරි දාගෙන ඉන්නේ හදිස්සියම අද අපි ආවා පවුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයට. ඉතින් guys පොඩ්ඩක් හරි දාගෙන ඉන්නේ හදිස්සියම අද අපි ආවා පවුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයට. ඉතකොට කන්ද ටිකක් නගින්න තියෙනවා. කකුල් දෙකට තමයි හොඳ එක්සයිස් එක හරි අමාරුයි. මේකේ පෞරාණික ඓතිහාසික වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ කතන්දර ගොඩක් තියෙනවා. රජ කාලේ ඉස්සර කතා ගොඩක් තියෙනවා. ඒකට මේ තව දළදා වහන්සේ රහසිගත විදිහට අංගල් පිච්ච ස්ථානයක් විදිහටත් ගොඩක් කට්ටිය කියන පුරාවෘත්තවල තියෙනවා. මම ලොකුවටම මේ ගැන හරියට 100%ක්ම විස්තර දන්නේ නැහැ. අපි උඩට යන් උඩට ගිහිල්ලා හරියටම ඒ ගැන කවුද දන්නේ කියලා හොයලා බලලා මාන්සි බලලා ගමු. ලස්සන වීඩියෝ ටික ඔක්කොම රෙඩි කරගෙන ඉන්නේ. ඩ්‍රෝන් එකයි කැමරා ඔක්කොම ටික අරගෙන ආවද? තව තියෙනවා පඩි 540ක්ද කොහෙද තියෙනවා කියලා තමයි කට්ටිය කිව්වේ. අද පොය දවසේ තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ආවේ. අද වීඩියෝ එක ගහන්න ආවේ. එහෙනම් ඉතින් යමු උඩට ගිහිල්ලා උලකට පොඩ්ඩක් සැරයි. පොඩ්ඩක් වහින ගතියකුත් තියුණා. බලමු. යමු උඩට. සුණු කරාවේ සම්පූර්ණ ඔක්කොම මේ බීවිත් පරේගමින් තමයි ඔක්කොම සෙට් උනේ.
ඒ අතුරු හිටපු කන්නංකර මහත්තයා ඔය සෑහෙන මේක අමුතු ප්‍රදේශයක්. මේ සාමාන්‍ය මම දකින විදිහට විශ්ව බලගතු ප්‍රදේශයකුත් නිවැරදි. ඒ කියන්නේ ඒ තරම් මේ ප්‍රබල මේකක් තියෙනවා. විහාමුදුරන්ගේ බල විශ්ව නෙමෙයි අරනම උපුලන්දී හාමුදුරුවෝ. උපුලන් කියන්නේ බුද්ධ ශාසනය රකින්න ඉන්න උපුලන්දී හාමුදුරුවන්ට මේ ශාසනය බාර කළේ. බුදුහාමසේ ඒ කාලේ ඒක ඒතකොට උපුලන්දී කියන නම තමයි ඉඳලා තිබුණේ. එයා ජීවමානව වැඩ ඉන්න තාම මේ භූමිය. කියන්නේ එයාගේ මේ බලය ක්‍රියාත්මක වෙන අනුව තමයි මේක සබාදහමින් මේ ප්‍රදේශයේ මිනිස්සු අමනුෂ්‍ය බලය එකතු වෙලා මේ ප්‍රදේශය ගොඩනගා ගන්න අනුවට ඒක කැණින් නැති හේතුව තමයි සෝයනාංශ මේ සබාදහම විනාශ වෙන මගකට පාර කපන්නේ නැත. මොකද මේක දියුණු වෙනවා කියන්නේ මිනිස්සු දකින්න ලෝකේ දැන් මේක මේ වෙලාව මේ වදින දැන් ටික ගහලා අනම්මනම් කරලා ඉන්නවා මේ වුණාට පස්සේ මොකද වෙන්නේ මේ ප්‍රදේශය විනාශ වෙනවා. මම දැක්ක මට ඊට පස්සේ මම පොත බලලා හැදුවේ නෑ මගේ පොත. හරි මල්ලි මාම. මටත් ඒ වගේ පොතක් ලියන්න පරිසරයක් ගොඩ නැගෙනවා. මම ලියලා පොත ඔය තියෙන්නේ. අලුත් පොත තියෙන්නේ. ඔය අරක තමයි ලංකාවේ බෞද්ධ වෙනුවෙන් මුද්‍රණය කරන්නේ. ඔය මගේ අදහස් වලින් ගත්ත පොතේ තමයි මම ඔය මම කවුද කියලා තේරුම් ගන්නත් ඒක මම තේරුන්නේ. ඔය දෙකින් ගන්න පුළුවන් හරිය උගත් දේවල් තියෙනවා. අපි කොච්චර බොළඳද? අපි කොච්චර නුඹද? අපි කොච්චර අපේ සාර ධර්ම අතහැරලා අපේ විවාහ ජීවිතේ ගිහි ජීවිතේ මේ බුදුහාමුදුරු වර්ණනා කරපු වාසනාවන්ත අපි ළඟ තියෙනවද? ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරය මොනවද තියෙන අපේ ආධ්‍යාත්මේ? සීලයක් ගුණයක් ධර්ම බලයක් තියෙනවද? හරි අපි දැන් ඉන්නේ පවුරුකන්ද පුරාණ රජමහා විහාරයේ. මේකේ පුරාණ ඓතිහාසික වටිනාකම් රාශියක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ අපිට දැන් අහන්න ලැබුණේ දල්දා වහන්සේ තුන් පාරක් මේ සංගවල තිවිච්ච ස්ථානයක් විදිහට තමයි මේ ස්ථානේ නම් කරන්නේ. තව ලොකු ඓතිහාසික වටිනාකම් ගොඩක් තියෙනවා.
ප්‍රධාන වශයෙන් කියන්නේ දළදා වහන්සේ තුන්වරක් මේක සංගවලා තිබ්බා කියලා. ඒ වගේම තව මහානාම කුමාරයා සුගලා දේවිත් එක්ක පැනලා ඇවිල්ලා මේ ස්ථානයේ සැඟවිලා ඉන්දියා කියලා අපිට අහන්න ලැබුණා. ඒ කියන්නේ කතන්දර ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරක් නෙවෙයි අර ඉස්සර කාලේ ගොඩක් රජවරු කුමාරවරු එහෙම මේ ස්ථානයේ ඒ කියන්නේ අර රහසිගත විදියට හැංගිලා ඉඳපු ස්ථානයක් විදියට නම් කරනවා. හරි මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඒ වගේ රහසිගත. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් මම ඉන්නේ පාලින්ද නුවර. පාලින්ද නුවර ප්‍රදේශයත් එක්ක මේ ප්‍රදේශයයි එකම විදියට තමයි මේ හැඩ තියෙන්නේ. ඒ කියන්නේ කඳු එහෙම ඊට රහසිගත තැන් එහෙම මේ ඒ කියන්නේ ඉස්සර කුමාරවරු රජවරු මේ කියන්නේ මේ පළාතේ මේ කොට්ටාසේ ගොඩක් වෙලාවට නිදන් එහෙම සංගවලා තියෙන භාවිත මේ සංගවලා තියෙනවා කියලා තමයි ගොඩක් කියන්නේ. ඒකත් එක්ක රාවණාගෙත් කතාවක් තියෙනවා. රාවණා මේ කියන්නේ මෙහි කියන්නේ මේ කඳු යාය කියන්නේ මේකේ ලොකු ඒරියා එකක් තියෙනවා. කියන්නේ රහසිගත දැන් තියෙනවා. ඒ කියන්නේ දැනට කියන්නේ එහා පැත්තේ ගල් ගුහාවෙන් තමයි අපිට මේ පැත්තට යන්න තහනම් යන්න බැරි වුණා. ඒකින්ද කියන්නේ මේ ගල් ගුහාවල රහසිගත දේවල් ගොඩක් තියෙනවා. ඒ හරිය හැංගිලා ඉන්දියා ඊට පස්සේ ගල් ගුහාවල වෙන වෙන ඒ කියන්නේ නිදන් වස්තු තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ බෙහෙත්තොරු තියෙනවා. ඒ වගේ අර ගොඩක් දේවල් එහෙම විස්තර තියෙනවා. අපිට දැනගන්න ලැබිච්ච ප්‍රධානම විස්තර ටික තමයි ඒක. මේ කියන්නේ ඇත්තටම පෞරාණික ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. ඔගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕනේ මේ මෙතනට එන්නේ පෞරුකන්දට එන්නේ මේක කියන්න අමතකුණා. පුංචි සිරිපාද කියලා පෞරුකන්ද නම් කරනවා. මම Google එකේ සර්ච් කරුවාම ඊට පස්සේ මැප් එකෙන් ගොඩක් වෙලාවට පුංචි සිරිපාදේ කියලා තමයි ලොකේෂන් පෙන්වන්නේ. ඒක වගේම දැන් මෙහෙට එන්නේ ඔව් අලුත්ගම හෝ මතුගම ඉඳන් එනවා නම් ලෙව්වන්දු හන්දියෙන් හැරිලා ගලතරට එන්න ඕනේ. ලෙව්වන්දු හන්දියෙන් කිලෝමීටර් 12ක් වගේ තමයි තියෙන සම්පූර්ණම. ගලතරට ඇවිල්ලා උඩහා ගලතර පාරේ කන්නංගර ඉස්කෝලේ ගාව මකර තොරණ තියෙනවා. එතනින් උඩහට නැගලා ඉන්න තියෙන්නේ. කට්ටිය කිව්වා අපි එනකොටම මෙතන පඩි 540ක් ගොහේ තියෙනවා කියලා. මම මුලදීත් ඒක සඳහන් කරා. පඩි 540ක් තියෙනවා කියලා තමයි කිව්වේ. මේක හැම වෙලාවෙම හුලං තියෙනවා. කියන්නේ ලොකු හුලඟක් තියෙනවා. කොච්චර පඩි නැගලා මහන්සි වුණත් දාඩිය දාන්න කිසිම මහන්සියක් නැහැ. පොඩ්ඩක් හරි දැන් මුලින් එනකොට. හරි. එහෙනම් ඉතින් guys පෞරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉඳන් තමයි අපි අද වීඩියෝ එක කරේ. ඇත්තටම මට ගෙදර ඉඳන් තියෙන සම්පූර්ණම කිලෝමීටර් 35ක් වගේ දුරක්. ඒ වුණත් ළඟපහත් වෙලා ඇත්තට මම මෙහෙට ආපු පළවෙනි පාර තමයි මම පළවෙනි පාරට මෙහෙට ආවේ. ඇත්තටම මාර ලස්සනයි. වටේ view එකත් මාර ලස්සනයි. කිලින්ම highway එක පේනවා. එතන එහා කිලින්ම වැලිපැන්න exit එක මේ හරිය. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක අපි කරේ. travel with රජ්ජා එක සෙට් වෙන්න ඉස්සරහට තවත් මේ වගේ පෞරාණික ඓතිහාසික වටිනාකම් තියෙන ලස්සන ප්ලේස් ගොඩකට අපි යනවා. එහෙනම් සෙට්ලා ඉන්න travel with රජ්ජා එක.